හායි කාලෙකින් වීඩියෝ එකක් කරන්න බැරි වුණ නිසා පුංචි වීඩියෝ එකක් දාන්න හිතුවා. අදත් ඉතින් වෙනද වගේම ලෙක්චර් ඩේ එකක් තමයි. මේ තියෙන උදේම තියෙන ලෙක්චර් හෝල් එක. මේකට කියන්නේ CLL එක කියලා. අද උදේම අපිට තිබ්බේ අපේ ෆාෂ් එක ලෙක්චර් එක. චයිනීස් වලින් ෆාෂ් කියලා කියන්නේ ස්වාමීන් වහන්සේට. ෆාෂ් එක ලෙක්චර් එක ඉවර වෙලා අපි ඊළඟට කී කන්න. අපි උදේට කාලත් නෑ. තවල් කෑමටත් වෙලාව කිට්ටු නිසා උදේටයි තවල්ටයි දෙකටම කන්න ගියා. කැම්පස් එකේ කන්න තැන් කීපයක් තියෙනවා. ජිම් එක තියෙනවා, හිල්ටන් එක තියෙනවා, ස්ටාෆ් එක තියෙනවා, ඊපස්සේ හෙලපොජුනල් තියෙනවා, හුණ්ඩුව තියෙනවා. වෙනදට නම් අපි සාමාන්‍යයෙන් කාලා පොඩි පඩි කින්නක් වගේ ආවම කිරි පැකට් එකක් වගේ බොන්න හුණ්ඩුවට යනවා. අද ඉතින් වේල් දෙකටම කන්න ඕන හින්දා ස්ටාෆ් එක පැත්තට ආවා. හැබැයි ඉතින් මෙහෙමයි. අච්චාරු කනවා වගේ පත් එක්ක ඉතින් කොමඩු ජූස් දෙකකුත් අරගත්තින් ආයෙක කියලා නම් වැඩක් නැහැ. කනකොට ඉතින් කන්නත් එපා හරියකට. ඒක කාලේ ඉවරලා අපි ළඟට ගියේ තවල් ලෙක්චර් එකට. චයිනීස් ඉගෙන ගන්න ආවට මොකද අන්තිමට සිංහල ලිටරචර්ත් කරන්න උනා. නරකම නෑ. එතකොට මේ තියෙන්නේ අපේ චයිනීස් යුනිට් එකේ අපේ ක්ලාස් රූම් එක. මේකට කියන්නේ කන්ෆියුසියස් ක්ලාස්රූම් කියලා. පේනවනේ? ලස්සනයි නේද? මෙතන තියෙන හැම ඩෙකරේෂන් එකක්ම අපේ බැච් එකේ අපේ ළමන්ගේ අතින්ම නිර්මාණය වෙච්ච දේවල්. ඒවා එක එක ඉවෙන්ට් වලට, එක එක ෆන්ක්ෂන් වලට අපි අතින්ම හදපු දේවල් තමයි. එතකොට මේ පණ දාගෙන කට්ටියම කරන්නේ end of the semester එකේ assignment, report, textbook හදන ඒවා, video presentation ඕවා තමයි ඉතින්. අපිත් අපේ වීඩියෝ ප්‍රසන්ටේෂන් එකට කරුණු හොයන ගමන් මෙන්න මේ වගේ ජිල්පරෙඩක් කරනවා. එකක මැරලා ඉන්න බෑනේ නේද? වීඩියෝ ප්‍රසන්ටේෂන් එකේ කරුණු ටික හොයලා ඉවරනට පස්සේ අපිට පොඩි ටී ටයිම් එකක් හම්බුණා. ඉතින් ඒකට අපි නෙස්කැෆේ එකක් බොන්න හිතාගෙන කිරිහල පැත්තට ගියා. කිරිහලට අපි ගියේ මේ අඹසෙවන පාරේ. අද අපේ උඩ බැච් එකේ චයිනීස් යුනිට් එකේ අයගේ බැච් ෆොටෝ ගහපු දවස. ඉතින් අපිට යාළගෙන් කට්ටියකුත් සිටින අතරමඟදී අපි එහෙමම ගියේ කිරිහලට නෙස්කැෆේ එකක් බොන්න. සාමාන්‍යයෙන් මම නෙස්කැෆේ බොන්න එච්චර ආස නැහැ. ඒ කියන්නේ ඇයිද මම ගොඩක් අය නෙස්කැෆේ වලට ආසයිනේ. මට ඊට වඩා සෙට් නෝ මගේ තේ. ගෙදර ඉඳන් යන සාමාන්‍යයෙන් දවසට තේ වේල් 6-7ක් නම් අනිවාර්යෙන් පෙවනවා. ඒත් ඉතින් මේ දවස්වල තියෙන බජට් එකේ හැටියට නෙස්කැෆේ එක සෙට් අහුලක්ම නෑ. හැබැයි ඉතින් ගොඩක් අයට මෙහෙම දෙයක් බිව්වම නිදිමත යනවලු. ඒත් ඇයිද මන්ද මට නම් නෙස්කැෆේ බිව්වම ඇතරම නිින්ද යනවා. තේකට සෙට් නමකුත් ඇත්තෙම නෑ. ඒත් කමන්නේ. චියර්ස්. නෙස්කැෆේ කරන් අපි ආවේ උමන්දාව පැත්තේ. මේ තියෙන අපේ කැම්පස් එකේ උමන්දාව. මේවට ඉතින් තනියම එන්නත් බෑනේ. කමන්නේ. යාළුවෝ ඉන්නවනේ. නෙස්කැෆේ එක බීලා ඊළඟට අපි ගියා අපේ හවස ලෙක්චර් එකට. හවස ලෙක්චර් එක තිබ්බෙත් අපිට අපේ ෆාෂ්, ඒ කියන්නේ අපේ ස්වාමීන් වහන්සේගේ ලෙක්චර් ටයිම් එකක් තමයි තිබුණේ. ඒත් ඒක කැන්සල්ලා තිබුණා මොකද ෆාෂ්ට තව ලෙක්චර් එකක් තියෙන තිබුණා. ඒ කියන්නේ දේශනයක්. ඒක නම් ඉතින් ඒක අපේ ලෙක්චර් ටයිම් එකේම දාලා තිබෙච්ච නිසා අපිට කතා කරලා එන්නේ කියලා. ඉතින් නොගෙහින් ඉන්න බෑනේ. ඒක නිසා කට්ටියත් එක්කම ඉක්මනට ඒකට ගියා. මොකද දැන් චුට්ටක් පරක් වුණා. එතකොට මේ ඉන්නේ චූටි මම. ඔහොම ගිහිල්ලා ඉක්මනට අපි ෆාෂ් එකේ දේශනෙටත් ආවා. හැබැයි අපරාධ කියලා කියන්න බෑ. මට කොහේ ගියත් කොයි වෙලේ මොන දේ කරත් කෑමක් නම් හම්බෙනවා. කෑමක් කියන්නේ ඉල්ලන කෑමක් නෙමෙයි. නිදිමතක් එන්න ඕන මෙන්න දෙද්දි රස තේ එකත් හම්බුණා. කවර එකක් දීලා අද දවසට ඉතින් සුපුරුදු පාඩි කියුණා. මේක තමයි අද දවස. බයි බයි.